මුලින් ෆාස්ට් තිබුණ කම්පියුටර් දැන් ස්ලෝ වෙලාද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. හරි guys. මගෙන් ගොඩක් අය WhatsApp එකෙන් එහෙම messages දාලා හෙව්වා කොහොමද මුලින් ෆාස්ට් තිබුණ කම්පියුටර් එකක් දැන් ස්ලෝ වෙලා තියෙන ස්ලෝ කම්පියුටර් එකක් මේ අපේ අය ෆාස්ට් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්න කොහොමද ඒක කරන්න ගන්නේ කියලා. මම ඒකට ඔයගොල්ලන්ට ස්ටෙප්ස් 6ක් කියා දෙනවා. ඔයගොල්ලෝ මේ ස්ටෙප්ස් 6 හරියට ෆලෝ කරොත් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම කම්පියුටර් ෆාස්ට් කරගන්න පුළුවන්. හරි. මම මුලින්ම කියා දෙන්නේ පළවෙනිම එක තමයි හරිම ලේසි. ඔයගොල්ලෝ දන්නවනේ කම්පියුටර් වල අප්ඩේට්ස් වෙනවා. දැන් Windows 11 තමයි දැන් යන්නේ. Windows 10 වලට නම් අප්ඩේට්ස් එවන එක නැවැත්තුවා. Windows 11 වල සමහරලාට අප්ඩේට්ස් ඇවිල්ලා හිර වෙලා තිබුණොත්, ඒ කියන්නේ අප්ඩේට් කරන්න නැතුව තිබුණොත්, ඒක කම්පියුටර් ස්පීඩ් එකට බලපානවා. ඒ නිසා ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ අප්ඩේට් තියෙනවද කියලා චෙක් කරගන්න එක. ඒකට ඔයගොල්ලන්ට පුළුවන් settings වලට යන්න. settings වලට ගිහිල්ලා settings වල මෙතන මේ තියෙන ටැබ් එකේ යටම තියෙන Windows Update කියලා. ඒ Windows Update කියන එකට ක්ලික් කරගන්න. ඊට පස්සේ ඕගලන්ට මෙතන පෙන්නයි මෙතන check info updates කියලා වෙලා මේගොල්ලන් දැන් ටික වෙලාවක් යනවා මේක check කරනවා. check කරලා ඔයාලට ඕගලන්ට මොනවා හරි updates ඇවිල්ලා තියෙනවා නම් මෙතන ඕගලන් පෙන්නනවා. එතකොට ඕගලන්ගේ updates download කරලා install කරගන්න ඕනේ ඕගලන් කම්පියුටර් එකට. හරි. මං ඊළඟට ඔයගොල්ලන්ට කියා දෙන්න යන ස්ටෙප් එක තමයි කම්පියුටරේ virtual RAM එකක් හදන එක. හැබැයි මම මේකට කලින් මුලින්ම කියන්නේ මේ virtual RAM හදන එක නම් ගොඩක් සාර්ථක නෑ. ටික කාලයකට පස්සේ මේකේ අර efficiency එක අඩු වෙනවා. ඒ කියන්නේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ඒ නිසා මම නම් මේක එච්චර recommend කරන්නේ නෑ. හැබැයි ඔයගොල්ලන්ට යම් කිසි improvement එකක් ගන්න පුළුවන් මේ හරහා. ඒකට ඔයගොල්ලෝ මෙතනට ගිහිල්ලා search කරගන්න ඕනේ advanced system setting කියලා. advanced system setting ඔය තියෙන view advanced system setting. ඒකට ඔයගොල්ලෝ ගියාම මෙතන ඔයගොල්ලන්ට advanced තියෙන ටැබ් එක යටතේ තුනක් පෙන්නනවා. ඒක performance කියන එකට තියෙන settings කියලා එක ඒකට ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ open ටැබ් එකේ ඕගොල්ලන් මේ ඒ ටැබ් එකේ යට තියෙන ඒකේ ටැබ් එකක් තියෙන advanced කියලා. ඒකට ක්ලික් කරගන්න ඕනේ. ක්ලික් කරලා මෙතන ඔයගොල්ලන්ට පෙන්නනවා මේක යටතේ change කියලා මෙතන බටන් එක. ඒ change කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ක්ලික් කරාම උඩ ඔයගොල්ලන්ට මෙතන ටික් එකක් වැටලා තියෙනවා automatically managing paging size for all drives කියලා. ඒක ඒ ටික් එක අයින් කරගන්න ඕනේ ඔයගොල්ලෝ. ඊට පස්සේ අයින් කරලා යට තියෙන custom size කියලා ඒකට ටික් එක දාගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන තියෙන initial size maximum size කියලා MB කියලා ඔය සිම්බල් එකක් දීලා. ඕගොල්ලෝ මෙතන ඇඩ් කරන්න ඕනේ මොකක් හරි සයිස් මොකක් හරි කියන්නේ මේකට තියෙන හොයාගන්න පුළුවන් විදිහ. ඔයගොල්ලෝ මෙතන මේ open virtual memory කියලා ඔයගොල්ලන්ට open වුණානේ site එක. ඒ site එකේ ඔයගොල්ලෝ බලන්න ඒ tab එකේ පල්ලෙහාටම ගිහිල්ලා ඔයගොල්ලන්ට පෙන්නන recommended කියලා ඔයගොල්ලන්ගේ මොකක් හරි MB ගානක් පෙන්නයි. අන්න ඕක ඔයගොල්ලෝ මේ initial size කියන තැනටයි maximum size කියන තැනටයි මේ MB ගාන ඇඩ් කරගන්න. ඇඩ් කරලා ඉවරලා ඔයගොල්ලෝ මෙතන මේ set කියන එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන okay දීලා මෙතන ඔයගොල්ලෝ අහයි ඔයගොල්ලන්ට කම්පියුටර් රීස්ටාර්ට් කරන්න කියලා කියන මේකේ ඉෆෙක්ට්ස් පෙන්වන්න නම් මම දැන් මෙතන රීස්ටාර්ට් කරන්න යන්නේ. ඔයගොල්ලෝ අනිවාර්යෙන් හැබැයි කරගන්න රීස්ටාර්ට් කරන එක. ඊට පස්සේ මෙතන apply okay. ඊට පස්සේ මේකත් okay. මම මෙතන රීස්ටාර්ට් later කියලා දෙනවා. හරි. මම ඔයගොල්ලන්ට පෙන්වන්න ඊළඟ ස්ටෙප් එක තමයි ඒකත් කරන්න තියෙන්නේ අපිට ඕපන් කරපු ටැබ් එකෙන් තමයි ඒකටත් ඔයගොල්ලෝ advanced system setting කියලා සර්ච් කරගන්න. ඊට පස්සේ මේක ඕපන් කරගන්න. ඊට පස්සේ මේක ඕපන් කරලා මේක දැන් එනවනේ advanced කියලා ටැබ් එකක්. ඒ ටැබ් එකට දැන් මුලින් අර virtual memory හදන්න ගියා වගේම එතන තියෙන setting icon එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන පෙන්නන මේ visual effects කියන තැන මෙතන ඔයගොල්ලන්ට පෙන්නනවා tabs මෙතන තියෙනවා. මෙතන ටික් කරගන්න පුළුවන් ඒවා හතරක් තියෙනවා. ඔයගොල්ලෝ මේ යට ඒවා නම් මොනවද මේ ටික් කරන්න යන්න එපා. මේ උඩ ඒවෙන් මොකක් හරි එකක් choose කරගන්න. දැන් මෙතන ඕගොල්ලන්ගේ දැන් ස්ලෝ වෙලා නම් තියෙන්නේ ඔයගොල්ලන්ට දැනට තියෙන හොඳ මේක තමයි මේ මෙතන edges for best performance කියන එක. එහෙම කරාම මේ යට තියෙන ටික ටික ඔටෝමැටිකලි ඔක්කොම යනවා.
හැබැයි මේක කරාම පොඩි අවාසියක් තියෙනවා. දැන් Windows 11 වල වගේ නම් ගොඩක් මේ CPU RAM මෙහෙම යූසේජ් කරන මේ visual effects වලට, ඒ කියන්නේ නිකන් shadows අර ඔය ටැබ් ඕපන් වෙන ටැබ්ස් වල අර corners එහෙම ලස්සනට තියාගන්න. ඕගොල්ලෝ මෙතන adjust for best performance කියලා දුන්නට පස්සේ ඒ ඔක්කොම නැතිලා යනවා. හැබැයි ඒකෙන් ඕගොල්ලන්ට performance වල හොඳ improvement එකක් ගන්න පුළුවන්. ඕගොල්ලෝ මෙතන ඒකින්ද adjust for best performance කියලා ටික් එක දාගන්න. දැන් ඊට පස්සේ දාලා ඉවරලා apply කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ okay දෙන්න. ඊට පස්සේ මෙතන okay කියන එක දෙන්න. හරි. මම ඕගොල්ලන්ට ඊළඟට කියා දෙන එක තමයි ඒක අපි කරන්නේ hard disk එකේ හරි SSD එකක් හරි ඕගොල්ලන්ට තියෙනවා නම් ඒකේ. ඒකට ඕගොල්ලෝ මුලින්ම මෙතන search කරන තැනට ගිහිල්ලා type කරගන්න defragment and optimize drives කියලා. ඔකට ඕගොල්ලෝ මේක පෙන්නනවා. ඊට පස්සේ මේක ඕගොල්ලෝ උඩ ක්ලික් කරගන්න. එතකොට ඕගොල්ලන්ට මෙහෙම වින්ඩෝ එකක් ඕපන් වෙයි. දැන් මෙතන ඔයගලන්ට C කියලා පෙන්න මේ Windows icon එකත් එක්ක hard drive එකක් තියෙන. මේකේ තමයි ඔයගලන්ගේ Windows install කරලා තියෙන hard drive එක හරි SSD එක හරි. අපි දැන් මම ඔයගලන්ට කියා දෙන්න යන්නේ ඒ කියන්නේ කම්පියුටර් එකක ස්පීඩ් එකට ගොඩක් බලපානවා මෙතන මේ තියෙන optimize කියන එක. නැත්නම් අපි කියන defragment කියලා. ඒ කියන්නේ කම්පියුටරේ දැන් සමහර data තැන් කොටස් වල කැඩිලා තමයි ස්ටෝර් වෙලා තියෙන්නේ. අපි මේ ඩිෆ්‍රැග්මන්ට් කියන එකෙන් අපි ඔක්කොම ටික එකට එක ළඟ ස්ටෝර් කරන්න පුළුවන් විදිහට හදාගන්න අපි මේ ඔප්ටිමයිස් කියන එක ක්ලික් කරලා නැත්නම් ඩිෆ්‍රැග්මන්ට් කරලා ඒකෙන් ඔයගලන්ට හොඳ performance improvement එකක් ගන්න පුළුවන්, අනිවාර්යයෙන්ම ගන්න පුළුවන් ඔයගලන්ට. ඒ නිසා මේගොල්ලෝ ඔයා මේ මෙතන මේ තියෙන ඩිස්ක් එක උඩ ක්ලික් කරලා මෙතන මේ තියෙන ඔප්ටිමයිස් කියන එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඒගොල්ලොන් ටික වෙලාවක් යනවා ඕගොල්ලන්ගේ එක ඔප්ටිමයිස් කරලා ඩිෆ්‍රැග්මන්ට් කරලා ඔක්කොම කරලා ඔයගලන්ට දෙනවා මේ වින්ඩෝ එක මේ මෙතන ඔප්ටිමයිස් කියන එක ක්ලික් කරලා පස්සේ. හරි. හරි. ඊට පස්සේ මම ඔයගලන්ට කියා දෙන්න යන එක තමයි ස්ටාර්ට්අප් ඇප්ස්. ස්ටාර්ට්අප් ඇප්ස් කියන්නේ ඒ කියන්නේ ඔයගොල්ලන් කම්පියුටර් බූට් අප් කරන, ඒ කියන්නේ කම්පියුටර් ඔන් කරනකොටම ඔයගලන්ගේ කම්පියුටර් රන් වෙන ඇප්ස් ටිකක් සාමාන්‍යයෙන් තියෙනවා. හරිද? මම දැන් පෙන්නන්නම් ඒක ඔයගලන්ට කරන්න ඒවා ඔයගොල්ලෝ ඕෆ් කරගන්න ඕනේ. ඒවා ඔයගොල්ලෝ ඕෆ් කරගත්තට පස්සේ තමයි ඔයගලන්ගේ හොඳ performance improvement එකක් ගන්න පුළුවන් ස්ටාර්ට්අප් එකේ ඉඳලම. ඊට ඔයගොල්ලන් task manager මෙතන task bar එකේ right click කරලා task manager කියන එකට open කරගන්න ඕනේ. ඒක open කරලා මෙතන ටැබ් එකක් තියෙනවානේ. මේ ටැබ් එකේ යන්න ඕනේ ඔයගොල්ලෝ. මෙතන මේ ටැබ් එකේ මෙතන ඩොට් නිකන් ඉරි කැලි තුනක් පෙන්නේ. ඉරි කැලි තුනට ක්ලික් කරාම ඔයගොල්ලන්ට පෙන්නනවා මෙතන ස්ටාර්ට් ඇප්ස් කියලා තියෙනවා මේ ටැබ් එක. ඒකට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන පෙන්නනවා මේ වගේ ගොඩක්. දැන් මගේ මේ ගොඩක් තියෙනවා. දැන් ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ වගේ වුණාම දැන් මේ හිතන්න දැන් මට මේක තියෙනවා මට මේක ඕනේ නැහැ. මට මේක ඕනේ නැත්නම් ස්ටාර්ට්අප් එකේ රන් කරන්න මෙහෙම ක්ලික් කරා right click කරා ඊට පස්සේ මේ disable කියන එක click කරා. දැන් මෙතන පෙන්නනවා මේ බලන්න status එක disable මේ startup impact එක යටතේ high. ඒ කියන්නේ මගේ computer startup වෙනකොට on වෙනකොට මේකෙන් ලොකු impact එකක් තියෙනවා මගේ startup speed එකට. ඕගොල්ලන්ට මේ සමහර දැන් මට මෙන්න මේක මේ software එක මට startup එකේ run වෙන්න ඕනේ. ඒකින්ද මම ඒක enable කරලා තියෙනවා. ඕගොල්ලන්ට එහෙම ඕනේ නම් ඕන දේවල් තියෙනවා නම් disable කරන්න යන්න එපා. ඕන නැති දේවල් තියෙනවා නම් disable කරන්න. හරි. මම ඊට පස්සේ ඕගොල්ලන්ට කියා දෙන්න යන්නේ 6 වෙනි ස්ටෙප් එක. ඒක තමයි ඕගොල්ලොන් අනිවාර්යෙන් mechanical hard drive එකක් තියෙනවා නම් මම මේ ඔය performance improve එකට slow තියෙන computer speed up කරගන්න මන් දෙන හොඳම මේ solution එක තමයි SSD එකට නැත්නම් NVMe එකට නැත්නම් M.2 එකට upgrade වෙන එක. මොකෝ mechanical hard drives වල නම් ඕගොල්ලෝ ඉන්නේ අනිවාර්යෙන් SSD එකට මාරු වෙලා බලන්න අනිවාර්යෙන්ම ඕගොල්ලන්ට හොඳ fast speed එකක් ගන්න පුළුවන්. ඕගොල්ලන් SSD එකක් අර මොකක් හරි buy කරනකොට ඒකේ read speed එක, write speed එක ඒ වගේ දේවල් බලලා ඕගොල්ලන් buy කරන්න අනිවාර්යෙන් මේ hard drive එකක් තියෙනවා නම් ඒක තමයි ඔයගොල්ලන්ට කරන්න පුළුවන් හොඳම දේ. best option එක මාත් recommend කරන්නේ
හාඩ් ඩ්‍රයිව් එකක් නම් පාවිච්චි කරන SSD එකට මාරු වෙන්න අනිවාර්යෙන් හොඳ ඉම්ප්‍රූව්මන්ට් එකක් ගන්න පුළුවන්. හරි ගයිස්. එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා මම. අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා, like කරලා, comment කරන්න, share කරන්න යාළුවන්ටත් බලන්න මේක. අනිවාර්යෙන් පල්ලෙහාන් comment එකක් drop කරන් යන්න. හරි. Thank you.